ওই නාමල් සමුසේ ගංජ ගහලා දෝ ඉන්නේ. කවුද හාමුදුරුවන්ට බයින්නේ? කවුරුවත් බයින්නේ හාමුදුරුවන්ට. බයින්නේ මෙන්න මේ උඩ ඉන්නවනේ සෙට් එක. ඔන්න ඔය සෙට් එකට තමයි බයින්නේ. අයියේ. මුන් කවද්ද බණක් කිව්වේ? මුන් කවද්ද පන්සලේ හිටියේ? ඈ? මුන් බැලුවා බලග සිවුරුව මේ සරන් අස්සේ රාජපක්ෂලා සරන් අස්සේ. රාජපක්ෂලා මීටිමක් කොහෙද උන් එතන? රාජපක්ෂලා මගෙඩියක් කොහෙද උන් එතන? කොහෙද බුදු පිළිමයක් කරන්ගේ රණ්ඩු කරවන්න පුළුවන්? සමාජ ගැටුම් ඇති කරන්න පුළුවන්? මුන් මෙතන. වන්ද කොත්තු කිව්වා අයි බුදුදහමයි මුස්ලිම් කට්ටියයි දෙමළ කට්ටියයි පටලන්නේ කොහෙද? මෙන්න මුන් මෙතන. බඩු ගහන්නේ කවුද? මුන් එතන. කොල්ලොන්ගේ පිටිපස්ස බලලා තියෙන කොහෙද? මුන් එතන. ඉතින් මුන්ට බයින් නැතුව උඹ කියන්නේ මුන් නලවන්න කියලාද බං? පිස්සු කතාරන්න එපා බං. උඹ ගංජා ගහලා වගේ මීඩියා වලට දෙන්න එපා. මොකද මේ බලගේ මස් කටු කන බල්ලෝ සෙට් එකට විතරයි අපි බයින්නේ. හරිද? බට මම වීඩියෝ එකක් පෙන්නන්නම්. ඔන්න උකුන් හාමුදුරුවරුද කියපන්. කෙල්ලේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්න විදිය බලපන්කෝ. ඔය ගණය. එතකොට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු එක කිසිම කෑමක් නොකයම ඉන්න පුළුවන්ද? ඒක විශ්වාස කරන්න අමාරුයි කියලා හිතනවා. එහෙම විශ්වාස නොකරන එක පවක්ද කියලා හිතනවා. මොකද යමා මහ පෙළහර කියලා අහලා තියෙන්නේ? අහසට ගිහිල්ලා එක පැත්තකින් ජලයත් අනිත් පැත්තෙන් ගින්දරත් මතු කරනවා කියන එක. දැන් මම කල්ලා පෙන්නන්නද? මම දැන් කල්ලා පෙන්නන්නද යමා මහ ප්‍රාතිහාරය? ඉතින් මේ කෑල්ල මේ මම වාඩි වෙලා ඉන්න කෑල්ල අයින් කරන්න. ඉතින් අයින් කරන්න. දැන් මම ඉන්නේ කොහෙද? ඈ? දැන් වාගේ ඉතින් මේ කෑල්ල අයින් කරොත් දැන් මම ඉන්නේ අහසේද පොළවේද? අහසේ. ඒ නිසා ගුරු ප්‍රශ්න අහන්න නැතුව ඕක වෙනලාමයට දීලා ඵලයක් මෙතනින් යන්න. දැන් නැගිටලා යනවා. ඒක ගොම් ප්‍රශ්න අහන්න එපා. යන්න. එතකොට අවුසට යන්න කියලා නේ. ඉතින් යනෝ නැගිටලා. ඔව්. යනවා දෙනවා ළමයට දීලා යනවා.